ගුටි නෙමේ එල්ලලා ගහන්න ඕන තොපි වගේ උන්ට. ඌ නෙමේ උඹට ගූ ගහලා එලවන්න තිබ්බේ. මේක දේශපාලන පැත්තේ තියලා සින්දු කියපන්. අර හිරු සහන යාත්‍රාවල මිනිස්සුන්ට ගිහිල්ලා බෙදපු පොඩ උඹ ගිහිල්ලා ආපහු අරගෙන දෙවෙනි වැටේ පැත්තට ලැජ්ජ නැත්තු. ඔයි රිලාසිරි ලැජ්ජාව බෑ ඔයි. එච්චර බය වෙලා සද්ද දාගෙන ආපු රිලාසිරියා. මහතුප්පයි වැඩක් මහත්තයෝක. නැවත අරගෙන එයා ගිහිල්ලා බෙදපු රිලාසිරි ගෙරෙද්ද ගැලීමේ වීඩියෝ. අවතන් වෙච්ච රිලාසිරි ජයසේකර ආධාර ලබා ගන්නා මොහොත. රිලාසිරි ජයසේකර ගොඩක් අය බලන් හිටු වීඩියෝ එකක් ඔන්න අදත් අරන් ආවා. ආයුබෝවන් කියලා පිළිගන්න හැමෝම. ගොඩක් අය බලන් හිටු වීඩියෝ එකක් ඔන්න අදත් අරන් ආවා. රිලාසිරි කුලියාපිටිය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ගියපු රිලාසිරි ජයසේකර ඔන්න ලොකු අකරදැබ්බයකට මුණ දෙලා තියෙන ඊ දවසේ අපිට වීඩියෝ එකක් හම්බුණා. ඊට කලින් පෙන්නන්න මේ දවස් ටිකේ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. සමහර මිනිස්සුන්ට තමන්ගේ ගෙවල් අවතන්නලා මම දැක්කා ප්‍රවෘත්ති වල ප්‍රධාන ප්‍රවෘත්ති විකාශන කිහිපයක මිනිස්සු අඬනවා කන්න බොන්න නැහැ. තමන්ගේ ගෙදර දීප බඩු ටික නැතිලා මම දැක්කේ ඇතර තව කෙනෙක්ගේ ගෙදර දීප බඩු අසල්වාසීන් විසින් හොරකම් කරන්න ගිහිල්ලා එයා ඒක ටික ඉල්ලුවම දෙන්නේ නැති කතාවකුත් මම දැක්කා. ඉතින් මේ වගේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මොකද කරන්නේ? එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිලාසිරි ජයසේකර මං හිතන්නේ අවතන් වෙලා ඉඳලා ආධාර ගන්න ගිහිල්ලා. එයාත් ආධාර ගන්න ගිහිල්ලා ඉතින් අපිට හම්බුන ෆොටෝස් කීපයක් මේ පැත්තෙන් ඔයාලට දාන්නම් බලන්න. අවතන් වෙච්ච රිලාසිරි ජයසේකර ආධාර ලබා ගන්නා මොහොත වීඩියෝස් එක හම්බුනේ. හැබැයි අපි ෆොටෝස් දෙකක් විතරක් මේකට දාන්නම් ඔයාලට බලන්න. ඊට පස්සේ අපි දැක්ක ලංකා ප්‍රධාන මාධ්‍ය ආයතන වලින් මේ සම්බන්ධයෙන් ලොකු සමාජ සත්කාර වැඩසටහනක් කරනවා. හරිද? මේ එක සමාජ සත්කාර වැඩසටහනක් කරා හිරු මාධ්‍ය ජාලයේ ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මැතිතුමාගේ පූර්ණ අධ්‍යක්ෂණය යටතේ හිරු සහන යාත්‍රා. අපි දන්න කොහොමත් ලංකාවේ මොකක් හරි වුණ ගමන් හිරු එකෙන් ඒ සහන යාත්‍රා වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ සහන යාත්‍රා වැඩපිළිවෙලේ මිනිස්සුන්ට ගිහිල්ලා එක එක පැතිවල බඩු බෙදලා ඒ මිනිස්සුන්ට ආධාර උපකාර කරපු ප්‍රවෘත්ති අපි දැක්කා. දවස ගාන එක මාධ්‍ය ජාලයේ පෙන්නනවා. හරිද? මේ කතා කරන්නේ හිරු මාධ්‍ය ජාලයෙන් ගිහිල්ලා මිනිස්සුන්ට බෙදපු බඩු නැවත අරගෙන එයා ගිහිල්ලා බෙදපු රිලාසිරි ගෙරෙද්ද ගැලීමේ වීඩියෝ. මෙන්න පටන් ගන්න මෙන්න මේ විදිහට අපි වීඩියෝ එක හම්බුණා එතන. අපි කොටස ප්ලේ කරන්නම් බලාගෙන යමු. ඒ පරිදි ගන්න මේ හිතන්නේ නෙමෙයි. මේ හොඳට කාලා කරලා හිටපු මිනිස්සු. ඔයාලා වීඩියෝ ගන්න. මේ මිනිස්සු හොඳට කාලා හිටපු. මෙතන මේ ඒ ගෑනුගෙන කියන කතාව හරි ප්‍රබල කතාවක්. මේ මිනිස්සු මේ හිඟන්න නෙමෙයි කියන එක කැමරාවක් අරන් ගිහිල්ලා රිලාසිරි එතෙන්ට ගිහිල්ලා කැමරාව අරගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ බඩු බෙදෙන ඉරපල ෆොටෝස් ටිකක් අරගෙන දාලා තමගේ ඡන්ද කැම්පේන් එක කරගන්න හදනව නම් මහතුප්පයි වැඩක් මහත්තයෝක. එච්චරයි කියන්න තියෙන්නේ. මෙතන වීඩියෝ එකවත් පේන්නේ ඉන්නවා ගොඩක් අය මෙතන පේනවා. ඉතින් ගුරු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන මම රවුම් කරලත් පෙන්නන්න. ගුරු පාට ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. ඉතුරු ටිකක් බලන්න යන්කෝ. තව ලස්සන කතා ටිකක් තියෙනවා මේකේ. බොහොම අමාරුවෙන් ගම්බුන්ගෙන් බේරලා තියෙනවා ගුටිනක. ඕකේ කාලේ ඉන්නේ. ඔයාලා හිඟන්නේ නෙමෙයිනේ. ඔයාලා ඕනකනේ කඩු තියෙනවා. පාඩු කියන ගන්න යන්න එපා. උන් දෙන්න පුළුවන් නෙමෙයිනේ. උන් දෙන්න කරබල. බඩගි මීටි නෑනේ. මේ අනාල්පනේ පොඩක් බැරවල ඒක කොට ගන්න ඕනේ. බැරවල එච්චරයි. ඔය කඩු ටික දීලා තියෙන නම් හිරු එකේ ඊයේ බෑවේ. එතකොට මේ ඔයාලා ඒක ගන්න යන්න පාත ගහන්න එපා. අරගෙන ගන්න ඔය කිව්වේ හිරු එකෙන් ඊයේ ගෙනල්ලා මිනිස්සුන්ට දුන්න බඩු ටික රිලාසිරි ගිහිල්ලා ආපහු අරගෙන දෙන්න කියලා මිනිස්සුන්ට. ගුටි නෙමෙයි එල්ලලා ගහන්න ඕන තොපි වගේ උන්ට. නෑනේ මෙතනට බෑව නම් මෙතන එව්වා. එච්චරයි. ආවුවා බෙදන්න ඕනේ. ආවුවා දීපා. ආවුවා ගන්න ඕනේ. හිරු එකෙන් කවුද සම්බන්ධ කරන්නේ යන්න පුළුවන්. සම්බන්ධ කරන්නේ කොහොමද මොකද සද්දේ? හිරු එකෙන් ගෙනල්ලා මිනිස්සුන්ට බෙදපු බඩු හිරු සහන යාත්‍රාවක රෙනෝ සිල්වා මැතිතුමාගේ සංකල්පය මත සිද්ධ වෙන සහන යාත්‍රාවක මිනිස්සුන්ට ගෙනල්ලා බෙදපු බඩු ටික මූ ගිහිල්ලා එතන ඌ බෙදන්න ගිහිල්ලා උගෙනම දාගෙන තව සද්දෙත් දාලා මිනිස්සුන්ට ඡන්ද දුන්නා. මුන්ට ගහලා එලවන්න ඕනේ මෙතන තියලා අපරාධ මෙතන තව කොන්දපණ ඇද මිනිස්සු දුතුන් දෙනෙක් හිටියනා එල්ලන්න දෙමු ඕක ගහක. කුරුණෑගලට ඇඳ පිටිය වගේ ඔක්කොම කියලා
අක්කේ ඔයා කවුද දන්නේ වීඩියෝ එකේ ඉන්න. හැබැයි පට්ට රෙස්පෙක්ට් කොන්ද පනතු කතා කරනවා පිරිමි ටික කටවහන් ඉද්දි ඉස්සරහට ගිහිල්ලා බය නැතුව කතා කරන්න පට්ට රෙස්පෙක්ට් වාට. ඕම තමයි කතා කරනවා. මොකා වුණත් ඌ දේශපාලකෙක් නම් ඌ මහජන සේවකයෙක් එච්චරයි. මහජන සේවකයෙක් ඉන්නන මහජන සේවකයෙක් විදිහට මිස ප්‍රභූවරයෙක් විදිහට නෙමෙයි. ඒකින්දනේ මේ ආණ්ඩුවපත් කරේ කලින් හිටපු ගෙදර ඇවලා. දැන් මේ දයාසිරි සමා වෙන්න. රිලාසිරි ආපහු වෙනවා නම් ඔය වගේ තත්යකට ඔය වගේ තමයි සලකන්න ඕනේ. නියමයි ඔන්න පිරිමි ටිකත් ඇවිස්සලා නියමයි ඔහොම තමයි ඉන්න ඕනේ. වීඩියෝ කරන්නත් එපා කියලා බලපෑම් කරන වරහූ පාරෙන් පස්සේ එච්චර බය වෙලා සද්ද දාගෙන ආපු රිලාසිරියා. ඉතින් අද වෙනකම් මධ්‍යස්ථාන 10ක බෙදුවා මෙහෙ විතර මේ ප්‍රශ්නයක් උනේ. මේ කවුද සුදු පාට ගඳගෙන එක කියලා පොඩ්ඩක් ගම මිනිස්සු පොඩ්ඩක් ඔයලා කියන්න. රිලාසිරි ගාව ඉන්න මොකಾದ? රිලාසිරිගේ බෙටි අයින් කරන එකාද නැත්නම් වෙන මොකಾದ දන්නේ ඔය කුලියා පිටේ පැත්තේ. චුට්ටක් ඒ ගැනත් ඔයලා කියන්න මම දන්නේ ඉතින් එට්ටිබල පැත්තේ මිනිස්සු. එතනින් හරිය විස්තර ටික ගන්න චුට්ටක් ඔයලා කියන්න කවුද කියලා දන්න කෙනෙක් කියනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්නකෝ. අම්මට සිරේ ග්‍රාම සේවකද එතකොට අවුරුදු කමෙන්ට් එකක් දාන්න එක තැනක ඇහෙනවා ග්‍රාම සේවක කියලා ග්‍රාම සේවක නම් පොඩ්ඩක් ඒ කරන කමෙන්ට් එකක් දාන්න අපි ඒවට අවශ්‍ය පියවර ගන්න පුළුවන් අපි දාන්න පුළුවන් නම් කමෙන්ට් එකක් එයා ග්‍රාම සේවක කියලා එක්කෙනෙක් කියනවා ඇහෙනවා ග්‍රාම සේවක නම් ඒකනත් බලන්න පුළුවන් මොකද ග්‍රාම සේවකට එක එක දේශපාලකයන්ගේ පස්ස යන්න කියලා නෑනේ කොහෙවත් ඒ ගැනත් කවුරු ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න රිලාසිරි ලැජ්ජාව බෑවොයි ඈ අර හිරු සහන යාත්‍රාවල මිනිස්සුන්ට ගිහිල්ලා බෙදපු පොඩු උඹ ගිහිල්ලා ආපහු අරගෙන දෙවෙනි වැටේ පැදින ලැජ්ජ නැද්ද ඔයි ඊ එකේ රෙද්ද කියලා වැදගත් අද තමුසේ මොනවාද බම් මේ කරන ලැජ්ජ නැති වැඩ පොඩ්ඩක් දේශපාලකයෙක් නේ හිටපු දේශපාලකයෙක් නේ ඒක දේශපාලන පැත්තේ තියලා සින්දු කියපන් දයසිරි ජයසේකර කියන කෙනාගේ සින්දු වලට අපි ආසයි රිලාසිරි කියලා දේශපාලකයට අපි කැමති නැහැ ඒකත් කියන්න ඕනේ හරිද ඔය වගේ පජාතවර කරන්න එපා මේ වෙලාවේ මිනිස්සුන්ට පව් අර මිනිස්සුන්ට බෙද බෝල් ටික අරන් ගිහිල්ලා දෙවෙනි පටේ ආයෙ බෙදන්නේ නැහැ. ඌ නෙමෙයි මට ගූ ගහලා එලවන්න තිබ්බේ. වීඩියෝ එක ඇතිනේ රිලාසිරි ජයසේකර ඔන්නෝමයි ගම්මුන්ගෙන් ඌ කියලා ගමෙන් එලව ගත්තේ. අර ග්‍රාමෝත්සවයක් ගැන කවුරුන් ගැන පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න මම ඒ ගැන හොයනවා. බොහොම ස්තුතියි මොඩෝ.